අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස ලේසියෙන්ම හදාගන්න පුළුවන් කොච්චි බිරියානි රෙසිපියක්. මම දැන් මුලින්ම හාල් ග්‍රෑම් 500කට චිකන් ග්‍රෑම් 350ක් විතර සීසන් කරගන්නයි හදන්නේ. මුලින්ම චිකන් ටික සීසන් කරගන්න ලුණු, කහකුඩු, ගම්බිරිස් කුඩු, සොයා සෝස් දාලා සීසන් කරගන්නවා. මස් ටික හොඳට සීසන් වෙන්න මේක හොඳට කවලං කරගන්න. මේක හොඳට කවලං කරලා විනාඩි 15ක් 20ක් විතර සීසන් වෙන්න තියන්න. ඔයාලට ගෙදරදී ලේසියෙන්ම මේ කොච්චි බිරියානික හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මම දැන් ඔයාලට කියන්නම්. මුලින්ම සීසන් කරගත්තු චිකන් ටික ඔයාලට මේක සීසන් නොකර වුණත් ගන්න පුළුවන්. මස් ග්‍රෑම් 350ක්, පොල් කිරි කෝප්පයක්, ලොකුවට කපාගත් අලගෙඩි 5ක්, තක්කාලි ගෙඩි 4ක් පොඩියට කපා ගන්න, කපාගත් ලොකු ලූණු ගෙඩියක්, තලාගත් සුදු ලූණු බික් 5ක් විතර, එනසාල් කරාබු නැටි, කොච්චි, අවුමිරිස් කරලා, රම්පේ, ඔයාලගේ සැර ප්‍රමාණය අනුව කොච්චි ගන්න. මම මෙතන කොච්චි කරල් 4ක් විතර අරගත්තේ. භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා රත් වෙන්න තියන්න. තෙල් ටික රත් වෙනකොට ඒකට කපාගත්තු ලූණු රම්පෙ ටික දාලා කවලං කරලා මද වේලාවක් බැදෙන්න දෙන්න. ඊට පස්සේ තලාගත් සුදු ලුණු ටිකත් එකතු කරගෙන මේ ටික හොඳට තව විනාඩියක් විතර තෙලේ බැදගන්න. එනසල් කරාබු නැටි ටිකත් ඊට පස්සේ එකහු කරගෙන මිශ්‍රණයට මේ ටික හොඳින් තෙලේ බැදගන්න. ලූණු ටික හොඳට තෙලේ බැදීගෙන එනකොට හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවට පහේ ටික එකතු කරගන්නයි තියෙන්නේ. මුලින්ම අපි මිරිස් කුඩු තේ හැඳි 2ක්, ගම්බිරිස් කුඩු තේ හැඳි 1මාරක්, කහ කුඩු හැඳි භාගයක්, බැදපු 3-5 තේ හැඳි 2ක් එකතු කරගන්න. ඔයාලට මේ වෙලාවේ බැදපු 3-5 වෙනුවට මස් කරි 3-5 එකත් එකතු කරගන්න පුළුවන්. මේ ටික හොඳට තෙලේ බැදෙන්න දීලා මද වේලාවකින් කපාගත් තක්කාලි ටික එකතු කරගෙන නැවත මිශ්‍ර කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කපාගත් කොච්චි ටිකයි අවුමිරිස් ටිකයි එකතු කරගන්න. මේ සේරම එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ටික වේලාවක් බැදෙන්න දෙන්න. විනාඩි 2කට විතර පස්සේ අපිට මේ මිශ්‍රණයට සීසන් කරගත්තු චිකන් ටික එකතු කරගන්නයි තියෙන්නේ.
ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් චිකන් වල තැවරෙන විදියට කවලම් කරගන්න. චිකන් ටික හොඳට කවලම් කරගත්තට පස්සේ අපි කපාගත්තු අල ටික එකතු කරගන්නයි තියෙන්නේ. අල ටික එකතු කරගත්තට පස්සේ අල ටිකත් මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ භාජනයේ පියන වසා මේ සේරම විනාඩි 2ක් විතර තැම්බෙන්න තියන්න. විනාඩි 2කට විතර පස්සේ මේ මිශ්‍රණය හොඳට කවලම් කරගෙන අපිට පුළුවන් දැන් ලුණු එක්කහු කරගන්න. දැන් මේක ටික වේලාවක් හොඳට කවලම් කරලා ලුණු එකතු කරගන්නයි තියෙන්නේ. මම ලුණු තේ හැඳි 2ක් විතර එකතු කරගත්තා. ඔයාලට ඔයාලගේ රස අනුව පුළුවන් ලුණු එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කර විනාඩි 2ක් විතර පියන වහලා තැම්බෙන්න තියන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකට දැන් පොල් කිරි කෝප්ප එකතු කරගන්න. දැන් මේක හොඳට කවලම් කරගෙන විනාඩි 5ක් විතර පොල් කිරි ටික හොඳට උතුරනකම් පියන වහලා තැම්බෙන්න දෙන්න. දැන් ඔයාලට පේනවා මේකේ වතුර ගතිය උඩට ඇවිල්ලා හොඳට උතුරනවා. මේ වෙලාවට මිශ්‍රණය හොඳින් කලවම් කරලා ආයෙ විනාඩි 5ක් විතර පියන වහලා හොඳට උතුරන්න දෙන්න. විනාඩි 5කට විතර පස්සේ පියන ඇරලා මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න. මේ වෙලාවේ සෝදාගත් හාල් ග්‍රෑම් 500 එකතු කරන්න. මම මෙතන ගත්තේ කීරි සම්බා. ඔයාලට කැකුළු හාල් නාඩු හාල් නැතුව ඕනම හාල් වර්ගයක් මෙතනට ගන්න පුළුවන්. හාල් ටික එකතු කරගත්තට පස්සේ මේ මිශ්‍රණය නැවත හොඳින් කවලම් කරගන්න. දැන් අපිට තියෙන්නේ බත ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නයි. මම මෙතන ගන්නේ නටන උණු වතුර එකක්. ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන නටන උණු වතුර එකක් තමයි යොදා ගන්න ඕන. තමන් ගන්න හාල් වර්ගය අනුව වතුර ප්‍රමාණය ඔයාලා තීරණය කරගන්න. බත ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට උණු වතුර එකතු කරගත්තට පස්සේ නැවත මේක හොඳින් කවලම් කරගන්න ඕන. මේ වෙලාවේ අපි මිශ්‍රණයේ රස බලන්න ඕන. ඔයාලට ලුණු මදි වගේ නම් දැන් ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගත්තට පස්සේ මේ මිශ්‍රණය හොඳින් කවලම් කරලා විනාඩි 5ක් විතර පියන වහලා තැම්බෙන්න තියන්න.
හරි මේ මට්ටමට වතුර හිඳුනට පස්සේ අපි දැන් ලිපේ ගින්දර අඩු කරගන්න ඕන. දැන් අපි පියන වහලා මද ගින්දරේ බත ඉදෙන්න දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති මේකේ ලස්සන පාටක් තියෙන්නේ. ඒ වගේම තමයි සුවඳත්. අපි බිරියානි එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. ඔයාලා හැමදාම කන බිරියානි එක වගේ නෙමෙයි. මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි. ඉතින් ඔයාලත් හදලම රස බලන්න. කියන්න අමතකුණා. පුළුවන් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.